ජපානයේ තියෙන්නේ අමුතුම ක්‍රමයක්. එරට ජනාධිපතිවරයා මාර්ගයේ ගමන් කරනකොට ඔවුන් මාර්ගය අවහිර කරන්නේ නැහැ. ඒ වෙනුවට ආරක්ෂකයන් රථයෙන් පොඩ්ඩක් එබිලා ඉතා සංසුන්ව වේගය අඩු කරන ලෙස හරිම ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ලිස්ට් එකේ අන්තිම එක තමයි මට හිතෙන විදිහට නරකම එක. බ්‍රිතාන්‍යයේ තිබෙන්නේ වෙනස්ම ක්‍රමයක්. ජනාධිපතිවරයා හරි එහෙම නැත්නම් රජු හරි ගමන් කරනකොට යතුරු පැදි රැසක් රථයේ ඉදිරිපස සම්පූර්ණ වී හැඩයක් නිර්මාණය කරමින් නිල රථය හරියටම මැදේ තබාගෙන ආරක්ෂා කරමින් ගමන් කරනවා. උතුරු කොරියාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. ඔහුගේ ආරක්ෂකයන් රථයක් ඇතුළත ගමන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ජනාධිපතිවරයාගේ රථයට දෙපසින් සහ පිටුපසින් දුවමින් තමයි ගමන් කරන්නේ. රථයේ ගමනාන්තයට ළඟා වන තෙක්ම ඔවුන් නම් නතර වෙන්නේ නැහැ. නතර වුණොත් එහෙම ඉතින් වෙන දේ මම ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඉන්දියාවේ ආරක්ෂකයන් ජනාධිපතිවරයාව අසුන් පිට ගමන් කරමින් තමයි ආරක්ෂා කරන්නේ. මේක ඔවුන්ගේ උරුමය රැක ගැනීමටත් අතීත චාරිත්‍රවලට ගරු කිරීමටත් උපකාරී වන දීර්ඝකාලීන සම්ප්‍රදායක්. මෙක්සිකෝවේ ක්‍රියාකලාපය අපි කතා කරපු හැම එකකටම වඩා වෙනස්. ජනාධිපතිවරයා නගරය හරහා ගමන් කරනකොට මුර සංචාරක රථ සහ යතුරු පැදි පෙරටු කරගත් විශාල රථ පෙළපාලියක් ඔහු සමග ගමන් කරනවා. ගමනට කිසිදු බාධාවක් නොවීමට වගබලා ගැනීම සඳහා මාර්ගයේ తాවකාලිකව වසා දමන අතර සෑම මන්සන්දියකම ආරක්ෂක නිලධාරීන් මුර කරන අයුරු දැක බලා ගන්න පුළුවන්. අපේ රටෙත් මීට වසර ගණනාවකට කලින් තිබුණු සංස්කෘතිය ඔයාලට මතක ඇතිනේ. අද අපි කතා කරපු රටවල් අතරින් මම නම් කැමතිම එක ජපානය. ඔයත් එහෙමනම් මේ වීඩියෝ එක ලයික් කරන්න. අපේ රටේ දැන් තියෙන ක්‍රමය ගැන ඔයා මොකද හිතන්නේ? අපි ගොඩක් මහන්සි වෙලා හදපු මේ වීඩියෝ එක හැමෝටම බලන්න. පුළුවන් තරම් ෂෙයා කරන්න.